සාමාන්‍යයෙන් ප්‍රාග්ෛතිහාසික යුගය කියන මාතෘකාවේදී අපි ඈතම ඉතිහාසයට ගියාම මිනිස්සු දඩයමින් තමයි තමන්ගේ ජීවනෝපාය ගෙන ගියේ. තැන් තැන් වල ඇවිදලා දඩයම් කරලා ඒ වගේම විවිධ ශාකමය ද්‍රව්‍යත් ප්‍රාග්ෛතිහාසික යුගයේ මානවයෝ ආහාරට අරගෙන තියෙනවා. වල් කෙසෙල්, බැදි තෙල්, කැකුණෑට, ගෝනාල වගේ ශාකමය ද්‍රව්‍ය මේ ගල් යුගයේ මානවයා ආහාරයට ගත්තා. ඒ වගේම වල්ලූරන්, ඉත්තෑවන්, හම්බාවන්, මුගටියන් වගේ සතුන්ගේ මාංශත් ප්‍රාග්ෛතිහාසික යුගයේදී ආහාරයට අරගෙන තියෙනවා. මේ ප්‍රාග්ෛතිහාසික යුගය පිළිබඳව අපි තොරතුරු හොයනකොට ප්‍රධාන වශයෙන්ම අපිට දකින්න ලැබෙන කරුණක් තමයි මේ ගල් යුගයේදී පුරුෂ පාර්ශවය තමයි දඩයම් කටයුතු වල නිරත වුණේ. කාන්තා පාර්ශවය ගල් ගුහා වලට වෙලා තමන්ගේ දරුවෝ බලාගෙන හිටියා. ඒතර දැන් මානව විද්‍යාඥයන්ගේ අදහස අනුව ලෝකයේ මුල්ම වරට ඇඳුම් ඇඳලා තියෙන්නේ. ලෝකයේ මුල්ම වරට ඇඳුම් ඇන්දේ පුරුෂ පාර්ශවය. මේකට බලපාපු හේතුවක් තිබුණා. පුරුෂ පාර්ශවය ඇඳුම් අඳින්න මූලික වුණ හේතුවක් තිබුණා ගල් යුගය තුළදී. ඒකට හේතුව තමයි පුරුෂ පාර්ශවය දඩයම් කටයුතු සඳහා පිටත්ව යනවා. මේ පිටත්ව ගියාම සමහර වෙලාවට උන් ඉතා දුෂ්කර තැන් වලින් තමයි රිංගලා යන්නේ. මෙම රිංගලා යනකොට සමහර ලාවට අත්‍යවශ්‍ය ශරීරාංග පැටලෙන්න පුළුවන් වැල්වල, ඒ වගේම ගස්වල දෙබල් ඇතුලේ රිංගලා යනකොට විවිධ අභියෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උන් සතුන් දඩයම් කරන්න යනකොට දැන් අපි හිතමුකෝ උලක් වගේ එකක් අරගෙන යනවා කියලා ඕම සතාට අනින්න. එම අනිනකොට සතා ඉස්සර වුණොත් එහෙම ඔහුගේ අත්‍යවශ්‍ය ශරීරාංගවලට හානි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මුලින්ම පුරුෂ පාර්ශවය ලෝකයේ ඇඳුම් අඳින්න පටන් ගත්තේ. එතකොට දැන් ඇඳුම් ඇඳීම සම්බන්ධව කතා කරනකොට වුණත් ලෝකයේ මුලින්ම ඇඳුම් පාවිච්චි කරලා තියෙන්නේ පුරුෂ පාර්ශවය. ඉන්න අනතුරුව තමයි කාන්තා පාර්ශවය ඇඳුම් පාවිච්චි කරන්න පටන් ගත්තේ. සාමාන්‍යයෙන් පුරුෂ පාර්ශවයට වඩා හුරු වෙලා තියෙන්නේ දුර බැලීම. දැන් සාමාන්‍යයෙන් ගඩේමක් කරන්න ගියාම උලකින් සතෙකුට අයිනවනම්, ඈත සතෙක් ඉන්නවනම් ඒ දිහා බලාගෙන ඉන්න දුර බැලීම හා සම්බන්ධ පුරුෂ පාර්ශවය ඈත අතීතයේ ඉඳලම ප්‍රවීණත්වයක් ලැබලා තියෙනවා. ඒතර කාන්තා පාර්ශවයේ පරිණාමය වීමේදී වුණත් අදට වුණත් ඒගොල්ලන්ගේ වෙනස්කම් දකින්න ලැබෙනවා. ඒ තමයි විශේෂයෙන් ගල් යුගයේදී කාන්තාව ගල් ගුහාවේ පියස්සට වෙලා දරුවෝ එහෙට මෙහෙට සෙල්ලම් කරනවා බලාගෙන හිටියා. ඒ සෙල්ලම් කරන අවස්ථාවවලදී දරුවෝ එහෙට මෙහෙට දුවනකොට ඒ කාන්තාවන් ඔහොම බෙල්ල දෙපැත්තට හරවලා ළමයා දුවන සැරයක් ගානේ මේ පැත්ත බැලුවේ නෑ. එයා ඉස්සරහා බලාගෙන ඉන්නේ. හැබැයි ඇස් තමයි කරකෙවුනේ. ඇස් කරකවලා තමයි දරුවන් පිළිබඳව අවධානයෙන් හිටියේ. ඒ නිසා වර්තමානයේ වෙනකොට වුණත් කාන්තාවන් තව කෙනෙක් දිහා ඉස්සරහා ඔළුව හරවගෙන ඉන්න ගමන් ඇස් කරකවලා බලනවා. පැත්තේ ඉන්න කෙනා දිහා ඇස් කරකවලා තමයි බලන්නේ. ඉතින් ඒක ඈත අතීතයේ ඉඳලම ගල් යුගයේ ඉඳලම එන ප්‍රධාන එක සාධකයක්. ඒක මානව පරිණාමයේදී දකින්න ලැබුණු විශේෂ ලක්ෂණයක්. ඒක ප්‍රාග්ෛතිහාසික යුගය පිළිබඳව ලංකාවේ නම් පැරණිතම සාධක හම්බ වෙන්නේ පාහියන් වලින්. පාහියන් වලින් තමයි පැරණිතම සාධක. පාහියන් වලින් හම්බ වෙනවා ප්‍රාග්ෛතිහාසික පිළිබඳව පැරණිම සාධක. ඒක කොච්චර පරණයිද? සාමාන්‍යයෙන් වසර 38000ක් පමණ පරණයි. වසර 38000ක් පමණ පැරණි සාධක හම්බ වෙනවා ප්‍රාග්ෛතිහාසික යුගය හා සම්බන්ධව. එතකොට ප්‍රාග්ෛතිහාසික මානවයෝ ඈත අතීතයේදී ජීවත් වුණු ප්‍රදේශ බෙදලා තියෙනවා. වෙල්ලාසිත ලිමහන් කඳවුරු වෙන්න පුළුවන්, විශේෂයෙන් මිනිහාගල් කන්ද, බුන්දල, පතිරාජවෙල මේ වගේ ස්ථාන. ප්‍රාග්ෛතිහාසික මානවයා හිටියේ වෙල්ලාසිත ලිමහන් කඳවුරු. ඒ වගේම සීගිරිය පොතාන සහ අලිගල කියලා කියන්නේ ප්‍රාග්ෛතිහාසික මානවයා ජීවත් වුණ වියලි කලාපීය ලෙන්. ඒ වගේම කුරුවිට බටදොඹලෙන, ඒ වගේම කිතුල්ගල බෙලිලෙන, බුලත් සිංහල පායිංගල් වෙන වගේ ඒවා ප්‍රාග්ෛතිහාසික මානවයා වාසය කළ පහතරට තෙත් කලාපීය ලෙන්. එතකොට ප්‍රාග්ෛතිහාසික යුගය කියලා කියන්නේ අපේ
මානව පරිණාමයේ වැදගත් තීරණාත්මක අවධියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්.